ඔබත් ගුරුකම් කරනවා යයි කියා මුදල්ගත් හොර ව්‍යාජ කට්ටනියන්ට 80 කෙනෙක්ද පරම්පරාවෙන් පැවතෙන විස්මිත ගුරුකම් බලමගින් දේශ විදේශ අසරණ දරුවන්ට පිහිට වෙන සියලුම දෙවන ප්‍රශ්න ගැටලු කරදර විසඳාදී S50 පිටම 100% සත්‍ය බල පෙන්වන දීපශිකා ගුරුමෑණියෝ විශේෂයෙන්ම විදේශගත දරුවන් හට සයුරෙන් ඉදිරියට බල පැවැත්වෙන පරිදි ඕනෑම කටයුත්තක් සාර්ථකව කර දෙමි. ස්ත්‍රී පුරුෂයා වශී කර දීම, අණුවින කොඩිවින කැපීම, ගෘහපල සඳහා යන්ත්‍ර දැමීම, නිවාස ආරක්ෂා කර දීම, සතුරන් මෙල්ල කිරීම හා සර්වජන ආකර්ෂණය ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට දැන් මම තන්න ඉමෝ WhatsApp Viber සඳහා 070 383 ආයුබෝවන් මගේ ආදරණීය බැතිමතුනි. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලට ධන ආකර්ෂණය ලබා ගන්න. ඔයාලගේ රැකියාවේ දියුණුවට, එහෙමත් නැත්නම් ඔයාලගේ ව්‍යාපාර කටයුතු වල දියුණුවට කරන්න පුළුවන් ගොඩක් බලගත්ු ධන ආකර්ෂණ ලුණු කැට පිළියමක් ගැනයි. ඉතින් මේ පිළියම ඔයාලත් කරලා බලන්න. අනිවාර්යෙන්ම ඔයාගේ ගෙදරටත් ධන ආකර්ෂණය ලැබෙනවා. මේ පිළියම මම ගොඩක් අයට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ අයටත් ගොඩක් සාර්ථක ප්‍රතිඵල මේකෙන් ලැබුණ නිසාම තමයි මම ඔයාලටත් මේ පිළියම කියලා දෙන්න හිතුවේ. ඉතින් කිසිම දෙයක් වරද්ද ගන්නේ නැතිව මම මේ කියලා දෙන විදියටම මේ පිළියම කරන්න. එතකොට අනිවාර්යෙන්ම ඔයාගේ හැම ආර්ථික ප්‍රශ්නයක්ම නැති වෙලා ඔයාට ගොඩක් ධන ආකර්ෂණය ලැබෙයි. එහෙනම් ඉක්මනින්ම අපි බලමු මේ බලගත් ලුණු කැට පිළියම කොහොමද කරන්නේ කියලා. ඉතින් මේ කෙමට ඔයාට අවශ්‍ය වෙනවා මේ වගේ පුංචි මුට්ටියක්. ඉතින් මේකේ මේ කුඩා මේ ප්‍රමාණයේ පොඩි එකක් ගන්න, ලොකු මුට්ටියක් ගන්න යන්න එපා. මොකද අපි මේ ගොඩක් බලගත්ු කෙමක් තමයි කරන්න යන්නේ. ඒ නිසා ලොකු භාජන ගන්න එපා. මේ වගේ පොඩි මුට්ටියක් මේ පිළියමට ගන්න. ඒ වගේම මේ වගේ ලුණු කැට ටිකකුත් ඔයාට අවශ්‍ය වෙනවා. අපි ගත්ත මුට්ටියෙන් භාගයකට වඩා පිරෙන්න ලුණු කැට අරගන්න ඕනේ. කට ළඟටම පිරෙන්න ගන්නත් එපා. ඒ විදිහට අවශ්‍ය ප්‍රමාණයට ලුණු කැට ටිකක් අරගන්න. යම් විදියකින් අපි මුට්ටියේ ප්‍රමාණයට වඩා අපි ලුණු ගත්තොත් මේ ලුණු කැට ටික බල කරගෙන ඒ බල කරගත්ත ලුණු ටික අහක දාන්න වෙන නිසා අහක දාන්න නොවන විදිහට ඒ ප්‍රමාණයට අරගන්න වැඩිය ගන්න එපා. ඉතින් ඔයා මේ ලුණු කැට ගනිද්දී ඔයාගේ ගෙදර කුස්සියේ උයන්න තියෙන ලුණු කැට භාජනයෙන් ලුණු කැට බෝතලෙන් ලුණු කැට අරගන්න එපා. අලුත්ම ලුණු කැට පැකට් එකක් අරගෙන ඒකෙන් ලුණු කැට මේ විදිහට අරගන්න. ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඒ ලුණු පැකට් එකේ මේකට අරගෙන ඉතුරු වෙන ටික ඔයාගේ කුස්සියේ ලුණු කැට භාජනයට දාන්නට කමක් නැහැ. නමුත් කිසිම විදිහකින් භාජනයට දාලා තියෙන ලුණු කැට අරගන්න එපා. හරි. දැන් අපි මේ ලුණු කැට ටික බල කරගෙන ඉමු. ඉස්සෙල්ලම මේ ලුණු කැට තියෙන මේ පීරිසිය මේ විදිහට ඔයාගේ අත් දෙකට අරගෙන මම මේ කියලා දෙන මන්තරය 14 වතාවක් ඔයා කියන්න ඕනේ. මං කියලා පෙන්නන්නම්. මන්තරය තමයි ඕම් මහා ධනලක්ෂ්මී නමෝ නමः. ඕම් මහා ධනලක්ෂ්මී නමෝ නමः. හොඳට අහගන්න මම ශබ්ද නගන විදිහ මම මේ විදිහට පේන්නත් දාලා තියෙනවා. ඕම් මහා ධනලක්ෂ්මී නමෝ නමः. ඉතින් මෙන්න මේ බලගතු මන්තරය මේ විදිහට ලුණු කැට ටික අත් දෙක උඩ තියාගෙන 14 වතාවක් කියලා මේ ලුණු කැට ටික බල කරගෙන ඊට පස්සේ මේ ලුණු කැට ටික ඔයාගේ අත් දෙකෙන්ම මේ මුට්ටියට දාන්න ඕනේ. හොඳට මතක තියාගන්න ලුණු කැට ටික මුට්ටියට දාලා ඒ ලුණු කැට ටික බල කරන්න යන්න එපා. මුලින්ම මේ විදිහට වෙනමම පීරිසියකට හරි කමක් නැහැ ලුණු කැට ටික අලුත් අරගෙන ඒක බල කරගෙන තමයි මේ මුට්ටියට දාන්නේ. ඒක ඔයාගේ අතින්ම වෙන්නත් ඕනේ. හලන්න එපා. අපි මේ විදිහට ලුණු කැට ටික දාගමු. මොකද මේ ලුණු ටික බල කරගෙන ඉවර වෙලා තමයි අපි මේ විදිහට ලුණු ටික දාන්නේ. මොකද ඒක කරන පිළිවෙලක් තියෙනවනේ.
ඒ විදිහට තමයි මේකෙම කරන්න ඕනේ. එහෙම නැතුව Tamanට හිතෙන විදිහට ඒකෙම කරන්න බෑ. ඒ නිසා මේ පිළිවෙලට මේ ලුණු කැට ටික ඔයාගේ අත් දෙකෙන්ම දාන්න. පිටතට කිසිම විදිහකින් හලන්න එපා. මගේ අතින් ලුණු කැටයක් මේසේ උඩට හැලුණා. හරි. මේ පීරිසියේ තියෙන ඔක්කොම ලුණු කැට ටික මේ බෝතලයට අපි දාගන්නවා. ඔයා උත්සාහ කරන්න මේ පීරිසියේ කිසිම විදිහකින් ලුණු කැට ඉතිරි වෙන්නේ නැති වෙන්න ඔක්කොම ටික අරගන්න. මේ පුංචි මේ චූටි කැට ටික පවා හොඳයි. මේ ලුණු ටික ඔය විදිහට දාගෙන මේ විදිහට ඔයාගේ අතේ ලුණු කැට ලුණු කුඩු විදිහට චුට්ටක් හරි කැට කෑලි ඔයාගේ අතේ රැඳුනොත් මේක ගිහින් ඔයා ටැප් එකට හරි සිංක් එකට හරි අත හොදන්න යන්න එපා. මේක ටිෂු පේපර් එකක් සර්වියට් පේපර් එකක් අරගෙන ඒකෙන් හොඳට ඔයාගේ මේ ටික පිහලා මේ ටික එකතු කරගෙන ගිහිල්ලා ගහක් මුලට දාන්න. කවුරුත් පාගන්නේ නැති ගහක් මුලකට ඒ ටික දාන්න. මතක ඇතිව. හොඳයි. මේ විදිහට අපි බල කරගත්ත ලුණු කැට ටික බෝතලයට දාගෙන මේ බෝතලේ මුට්ටිය ඔයාගේ ගෙදර සාලේ ගෙදර ඊශාන දිශාවට වෙන්න තියන්නේ. කියන්නේ ගෙදර සාලේ ඊශාන දිශාව තියෙනවනේ. ඒ දිශාවට වෙන්න මේ මුට්ටිය තියලා තියන්න. ඊට පස්සේ හරියටම දින 7න් මේ ලුණු ටික අරගෙන මේ ටික ගලාගෙන යන පිරිසිදු වතුරකට මේක දාන්න. දැන් පිටරට ඉන්න කෙනෙක්ට විශේෂ ඒ වගේ දෙයක් කරන්න බැරි නම් වෙන කරන්න විකල්පයක් නැහැනේ. ඉතින් ඒ වගේ අයට පුළුවන් සිංක් එක වගේ හොඳට හොදලා පිරිසිදු කරලා වතුර යවලා ඒකට මේ ලුණු කැට ටික දිය කරලා අරින්න පුළුවන්. වඩාත්ම හොඳ දේ තමයි ගලාගෙන යන වතුරකට දවස් 7කින් පස්සේ මේ ලුණු කැට ටික අරගෙන ගිහිල්ලා මුට්ටිය පිටින් හලන එක. යම් විදිහකින් ඔයා සිංක් එකට මේ ටික මේව කරන්න දිය කරලා හරිනවා නම් ඔයා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න සිංක් එක හොඳට පිරිසිදු කරන්න. මොකද ඔතන අපි මස් මාංශ වගේ දේවලුත් හොදනවනේ. ඉතින් ඒ නිසා ඒක හොඳට පිරිසිදු කරලා වතුර යවලා හොඳට කීප වාරයක්ම වතුර යවලා මේක කරන්න. එහෙම නැතිනම් ඉතින් හොඳම දේ තමයි අර විදිහට කරන්න උත්සාහ කරන්න. එහෙම පුළුවන්කමක් තියෙනවා නම් ඊට පස්සේ මේ මුට්ටිය ඔයාට හොදලා නැවත අරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දින 7න් 7ට මාස කියන්නේ හැම සතියකට සැරයක් මාස 3ක් යනකම් ඔයා මේකෙම කරන්න ඕනේ. කොහොම වුණත් දින 14ක් ඇතුළත ඔයා මේ දේවල් හරියට ඒ දේවල් වුණොතින් ප්‍රතිඵල ඔයාට ලැබෙන්න පටන් ගන්නවා. ඒක ඔයාට දැනේවි. එහෙමයි කියලා මේක නවත්තන්න යන්න එපා. අනිවාර්යයෙන්ම දවස් 7න් 7ට මාස 3ක් යනකම් මේ දේ කරන්න. එතකොට ඔයාගේ තිබුණ සියලුම ආර්ථික අපහසුතා ප්‍රශ්න දුරු වෙලා ඔයාගේ රැකියාවට ඔයාගේ ව්‍යාපාරයේ දියුණුවක් ලැබලා ඔයාගේ ආර්ථිකය ඔයාගේ ගෙදර ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඉතින් නිවසට ධන ආකර්ෂණය මේ විදිහට මේකෙම හරහා නිරතුරුවම ඔයාට ලැබෙනවා. ඉතින් මට කියන්න අමතක වුණා ඔයා මේකෙම කරන්න ඕනේ වේලාව සහ දිනය. මේකෙම කරන්න ඕනේ හරියටම සිකුරාදා දවසක. සිකුරාදා උදේ 7ත් 8ත් අතර කාලෙදී තමයි ඔයා මේකෙම කරන්න ඕනේ.
යම් විදිහකින් ඒ විදිහට උදේට මේ දේ කරන්න බැරි කෙනෙක් ඉන්නවා නම් රැටත් ඔයාට මේකෙම කරන්න පුළුවන් නම් උදේ කරන්න උත්සාහ කරන්න බැරිම නම් තමයි රෑ කරන්න කෙනෙක්ට රෑ කරන කෙනෙක්ට සිකුරාදා රෑ 9ත් 10ත් අතර කාලෙදී මේකෙම කරන්න පුළුවන්. ඉතින් මේ පිළියම සම්බන්ධයෙන් ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වීඩියෝ එකේ පහලින් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන්ම ඔයාගේ ඒ ප්‍රශ්නයට උත්තර දෙනවා. මීට අමතරව මෙවැනි කෙමක් කරද්දී සැලකිලිමත් විය යුතු කරුණු ගැන මම දාලා තියෙන මේ වීඩියෝ එකත් චුට්ටක් බලන්න. ඒක ඔයාට ගොඩක් වැදගත් වෙයි මේකෙම කරන්න කලින්. ඒ කරුණු ගැනත් දැනුවත් වෙන්න වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාලා හැම කෙනෙකුටම තෙරුවන් සරණයි. ඔබත් ගුරුකම් කරනවා යයි කියා මුදල්ගත් හොර ව්‍යාජ කට්ටනියන්ට 80 කෙනෙක්ද පරම්පරාවෙන් පැවතෙන විස්මිත ගුරුකම් බලමගින් දෙස් විදෙස් අසරණ දරුවන්ට පිහිට වෙන සියලුම දෙවන ප්‍රශ්න ගැටලු කරදර විසඳාදී S50 පිටම 100% සත්‍ය බල පෙන්වන දීපශිකා ගුරුමෑණියෝ විශේෂයෙන්ම විදේශගත දරුවන් හට සයුරෙන් ඉදිරියට බල පැවැත්වෙන පරිදි ඕනෑම කටයුත්තක් සාර්ථකව කර දෙමි. ස්ත්‍රී පුරුෂයා වශී කර දීම, අණුවින කොඩවින කැපීම, ගෘහපල සඳහා යන්ත්‍ර දැමීම, නිවාස ආරක්ෂා කර දීම, සතුරන් මෙල්ල කිරීම හා සර්වජන ආකර්ෂණය ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට දැන් මම තන්න ඉමෝ WhatsApp Viber සඳහා 070 383 80 37